ඉතින් යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම අදත් මගේ අලුත් බ්ලොග් එකෙන් ඔයාලා හැමෝමත් එක්ක එකතු වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. අද මම කොළඹ ඉඳලා දවස් කිහිපයක නිවාඩුවකට ගමට යන්න හදන්නේ. ඇත්තටම මේ ගමන නිවාඩුවක් විතරක් නෙවෙයි. නගරයේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් ඈත් වෙලා හිතට නිදහසක් ලබා ගන්නත් ගමේ සුන්දරත්වය නැවත විඳ ගන්නත් ලැබෙන හොඳ අවස්ථාවක්. මේ පාර ගෙදර යන්න විශේෂ හේතුවක් තියෙනවා. අද අපේ කුඹුරේ ගොයන් කපන දවස. ගමට ආපු ගමම්ම දැනෙන්නේ වෙනමම ලෝකයකට ආවා වගේ හැඟීමක්. සීතල සුළඟ, කොළපාට කුඹුරු, කුරුල්ලන්ගේ හඬ, ගස් අතරින් හමා යන සීතල සුළඟ, ගෙදර වත්තේ තනකොළ කකුලට පෑගෙද්දි දැනෙන සනීපය, මේ හැමදේම එකතු වෙලා හිතට ලොකු සැනසීමක් ලබා දෙනවා. නගරයේ වාහන සද්ද, කාර්යබහුල ජීවිතය ටිකකට අමතක වෙලා යනවා. හරි අපි දැන් කෙලින්ම කුඹුරට යමු. මම කුඹුරට එනකොටත් ගොයම් වලින් භාගයකටත් වැඩිය අස්වැන්න නෙලලා ඉවරයි. අද කාලගුණයත් අපට වාසි. හොඳ ඉරෙලියක් තියෙන නිසා වැඩ ටික ඉක්මනින් කෙරීගෙන යනවා. අපේ පැත්තේ මේ හාර්වෙස්ටර් යන්ත්‍රයට ආදරයට කියන්නේ භූතයා කියලා. ඇයි එහෙම කියන්නේ කියලා බැලුවොත් මේ යන්ත්‍රය වැඩ කරන වේගය දැක්කම ඒ නම හොඳටම ගැලපෙනවා. ඉස්සර කාලේ නම් ගොයන් කපන්න ගමේ මිනිස්සු ගොඩක් එකතු වෙලා දවස් ගණන් මහන්සි වෙන්න ඕනේ වුණා. අද නම් තාක්ෂණය නිසා අක්කර ගණනක කුඹුරු පැය කිහිපයකින් අවසන් කරගන්න පුළුවන්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මේ අස්වැන්න පිටිපස්සේ තියෙන්නේ යන්ත්‍රයක බලය විතරක් නෙවෙයි. මේ හැම ගොයන් කරලක්ම හැදුනේ දැඩි අවුවයට, වැස්ස මැද, කාලගුණයේ වෙනස්කම් එක්ක සටන් කරමින්, ගොවියෙකුගේ දහදියෙන්. මාස 3ක් පුරා අපේ තාත්තා පවුලේ හැමෝමත් එක්ක මහන්සි වෙලා වගා කරපු ගොයම් අද අස්වැන්නක් විදිහට ගෙදරට එන දවස. ඉතින් ඒ සතුට, ඒ මහන්සියේ වටිනාකම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද මම මේ ව්ලොග් එක අරගෙන ආවේ.
මේ තියෙන්නේ අපේ තාත්තා මාස 3ක් පුරාවට ආදරයෙන් රැක බලාගෙන හම්බ කරපු ධනස්කන්ධය. මේ රන්වන් පාට කුඹර දිහා බලද්දී හිතට දැනෙන්නේ වෙනමම සතුටක්. ඒ සතුට මුදලින් මනින්න බෑ. ඒ තමයි ගොවියෙකුගේ ජයග්‍රහණය. මේ තියෙන පරණ කෙමි ක්‍රමයක්. දාස්පති අමල් අපට ඊටාම ප්‍රසන්න සුවඳක් ගෙන දුන්නට කෘමින්ට නම් මේ සුවඳ දරා ගන්න බෑ. ඒ නිසා මේවා ස්වභාවික කෘමි විකාශකයක් විදිහට ගොවීන් අදටත් භාවිතා කරනවා. කුඹුරට යන අතරතුරදී හිටවු බණ්ඩක ගහක් තමයි දැන් මේ විදිහට ලොකු වෙලා තියෙන්නේ. ඒ වගේම කුඹුරට යන නියරවල් වල මෑ වැලක්, දඹල වැලක්, මිරිස් ගහක් දෙකක් දකින්න ලැබීම සුලභ දසුණක්. ගොයන් කපන වැඩේ ඉවරුණාට පස්සේ අපි අස්වැන්න ට්‍රැක්ටරයට පටවලා ගෙදර අරගෙන යනවා. ගමේ මේ වගේ දවස්වල හැමෝම එකතු වෙලා වැඩ කරනවා බලන්නත් ආසයි. එකිනෙකාට උදව් කරගෙන hina වෙමින් කතා කරමින් වැඩ කරන ඒ ගමේ බැඳීම අදටත් වෙනස් වෙලා නැහැ. ඒ තමයි ගමේ ජීවිතයේ සැබෑ සුන්දරත්වය. ඉතින් අද දවස තාම ඉවර නැහැ. අද බ්ලොග් එකේ ඉස්සරහට තවත් ලස්සන දේවල් පුංචි අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න මම try කරනවා. ඒ නිසා අවසානයේ වෙනකල්ම මාත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකට like එකක් දාන්න, අද බ්ලොග් එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් ලියන්න. තවමත් The Pulse Point channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එකත් on කරන්න.